නිසි බලහුවමාරුවක් සිදු කළ හැකි කාලයක් ලැබෙනතුරු වෙනිසුලාවේ පාලනය ඇමරිකාව යටතර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ජාතික වගා කළමනාකරන ආයතනයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. ඊයේ වෙනිසුලාවට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකොලොස් මදුරෝ ඇමරිකානු භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඇමරිකානු භාරයට පත් නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නිව්යෝර්කී මෙට්‍රොපොලිටන් රැඳවූ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඔහුට එරෙහිව මද්‍රව්‍ය සහ අවිප්‍රවාහනය සම්බන්ධව අධිශෝධනා ගොනු කරන බව ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකානු හමුදාව වෙනිසුලාව වෙත එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා බොහෝ රටවල අවධානය යොමුව තිබෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 40කට අධික පිරිසක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්. ඇමරිකාව ක්‍රියාත්මක කළ මෙහෙයුම සාර්ථක වූ බැවින් වෙනිසුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකරන බව අමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ඊයේ ප්‍රකාශ කළා. ඊශ්‍රායෙල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 13:40 අංකයට දැන්ම අමතන්න. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. එමෙන්ම වෙනිසුලාවේ බිඳවැටි ඇති යටිතල පහසුකම් සහ ඛනිජ තෙල් ව්‍යාපාරය ඇමරිකානු සමාගම් හරහා යළි ගොඩනැංවීමට කටයුතු කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර වෙනිසුලාවේ ඇමරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් එක්වීමටද නියමිතයි. වෙනිසුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට උපජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෙනිසුලාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට වැඩබලන ජනාධිපති ධුරය ඇය විසින් බහරගත යුතු බවයි එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අමරිකාව මගින් වෙනිසුලාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ට් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මානව හිමිකම් නීතියේ ආධිපත්‍ය යටතේ සාකච්ඡා මාර්ගයෙන් අර්බුද විසඳාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. වෙනිසුලාවට එල්ල වූ අමරිකානු ප්‍රහාරවලින් පසු එරටට නොමිලේ ස්ටාලින්ක් අන්තර්ජාල සේවාවන් ලබා දීමට ඉලොන් මස්ක් කටයුතු කර ඇති බවද ජාත්‍යන්තර මාධ්‍යයේ සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.